මේක මේ කොරියන් බාබකියු ස්ටයිල් විදියට තමයි තියෙන්නේ. ෆස්ට් ටයිම් මස් එක නම් ගානට රත් වීගෙන එනවා. නේද? ඒක ගොඩක් අන්න එහෙනම් අපි යන්න හදන්නේ පොඩි ගමනක් හදිසියෙම. හෙට තියෙනවා පොඩි ඔයාට තමයි හදිස්සි උනේ. ඔව් හෙට තියෙනවා පොඩි විශේෂ දවසක්. ඒකට මෙයාගෙන් ට්‍රීට් එකක් තියෙනවා. ඒකට තමයි දැන් යන්නේ. මම දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. ගිහිල්ලා බලමු. සෙන්ට්‍රල් ලන්ඩන් පැත්තට තමයි යන්නේ. Until you're feeling like it's up again. Feel the sunlight on your skin. Keep your heartbeat beating. Go on, breathe in. මේක මේ කොරියන් බාබකියු ස්ටයිල් විදියට තමයි තියෙන්නේ. ෆස්ට් ටයිම් මම කන්නේ මෙයාගේ ෆීඩ් එක. ගොඩක් ඒවා අපිට උයාගෙන තමයි කන්නේ. මේ තියෙන්නේ මෙදලි. මේක ෆ්‍රයි කරගෙන තමයි හදාගෙන තියෙන්නේ. කරලා බලමු ඉතින් කරලා නෑ. මේවත් තියෙනවා. හරි එහෙනම් කෑම ආවම නම් අය හම්බ. ඒ පටන් ගන්න. මස් එක නම් ගානට රත් වීගෙන එනවා. පෝක් බෙලි එකත් හොඳයි. බලන්න ඕනේ නැතනම්. එයාවිල අපිට ඉතින් කට් කරලා දුන්නා. ඉතින් අපි සර්ව් කරගන්නවා. පොඩ්ඩක් පිච්චුණා. ඔන්න තියෙනවා අනිත් ඩිෂ් එක කිම්චි ෆ්‍රයිඩ් රයිස් කොරියන් ස්ටයිල් එක. ඉන්න කොහොමද කොල්ලගේ choice එක? නංගියෙන් බැනුම් ගන්න තමයි. මේකද හොඳ නංගි එකද හොඳ? Tebaki. Tebaki කියන්නේ ඕක හදන්නේ මේ හාල් පිටිවල රයිස් පොඩි කරලා නෑ බත් පොඩි කරලා හරි හැම තමයි නංගි හැදුවේ මට මතක විදියට. එයාත් ඕක හදනවා රසම රස.
තෙල් ගොඩ කොලස්ට්‍රෝල් හරි ඔන්න එහෙනම් අපි දැන් කාලා එළියට ආවා මේ ඒක නියම පොට් එකක් කෑම එහෙම හරිම රසයි වෙනම එක්ස්පීරියන්ස් එකක් අර අපිට ඒක මේක ස්ටෝව් එකේ හදාගෙන බාබකියු එක වගේ හදාගෙන කන්න තියෙන්නේ අපි ගත්තා කිම්චි ෆ්‍රයිඩ් රයිස් ස්ටේක් එතකොට පෝක් බෙලි තෙබකි නම් පැස්ටා එකක් වගේ එකක් හරහයි පැස්ටා නෙමෙයි රයිස් වලින් හැදුවේ වීට් බෑග්ග්‍රවුන්ඩ් එකේ හෙලිකොප්ටර් එකකුත් ටේක් ඔෆ් කරනවා කට්ටිය එනවනම් හොඳ එක්ස්පීරියන්ස් එකක් හැමෝම එනවනම් ඉම්පීරියල් වෝෆ් වල තමයි තියෙන්නේ ට්‍රේන් එකේ එන එක තමයි ඉතින් ලේසිම අපි නම් ආවේ ට්‍රේන් එකේ ඇවිල්ලා ඉම්පීරියල් වෝෆ් ස්ටේෂන් එකෙන් බහලා එන්න තියෙනවා ඔන්න එහෙනම් අද වැඩත් ඉවරයි අද තිබුණේ මෙයාගේ ට්‍රීට් එක හෙට මගේ බර්ත්ඩේ එකට තමයි මෙයාගෙන් ඔන්න ට්‍රීට් එක හම්බුනේ මමත් දන්නේ නැහැ මොකද්ද මෙයා ප්ලෑන් කරලා තිබ්බේ කියලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අද ඉතින් අපි වැඩේ චැප්ටර් ක්ලෝස් කරමු නේද දැන් ඉතින් මොකද කැමතිද හද වැඩේ නියමයි හොඳටම හොඳයි තව ඉතින් ඉස්සරහට වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා හෙටත් මොන හරි තියෙනවා අනිවාර්යෙන් දැන් ඔයා කොහොමද දන්නේ මම කියලා නෑ තාම මට නිකන් හිතෙනවා අපි බලමු එන විදියට අපි ඉස්සරහට හොඳ එක්ස්පීරියන්ස් ටිකක් හොඳ ටුවර්ස් ටිකක් දාමු මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි වුණා ඒකයි මොකද වීඩියෝ එකක්වත් දාගන්න බැරුනේ එහෙනම් ඉතින් අදට අපි සයිනින් ඔෆ් නේ අපි සයිනින් ඔව් මේක තමයි තේම්ස් රිවර් එක මේ බෝට් යාට් එකක් තියෙනවා හොඳයි ඉතින් ලොකුවට බිසි එකක් නෑ ඇවිල්ලා පොඩ්ඩක් ජොගින් පාරක් දාලා කට්ටිය ඔක්කොම ඉතින් මේ රිලැක්ස් වෙලා යන තැන මේ එහෙනම් ඉතින් අපිට සපෝට් එකක් දෙන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ලයිෆ් ඩයරි ඉස්සරහට හොඳ ටුවර්ස් ටිකක් බලන්න පුළුවන් එහෙනම් සයිනින් ඔෆ්